හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. අද බලමු මෙන්න මේ ලස්සන මල හදන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕනි වෙනවා ග්‍රීන් කලර් එකේ මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 15න් එක පයිප් ක්ලීනර් කෑල්ලක්. ඒ වගේම ඔයා කැමති ඕනි කලර් එකකින් ගන්න අනිත් එක පයිප් ක්ලීනර්ස් කෑලි 3ක්. එකත් සෙන්ටිමීටර් 15න්මයි මේ මම පෙන්නන විදිහට සමාන්තරව දෙකට නවාගෙන ග්‍රීන් කලර් එකේ ඇතුලෙන් අපි ගත්තු අනිත් කලර් එකේ පයිප් ක්ලීනර්ස් කෑලි 3ම මෙන්න මේ විදිහට දාලා හොඳට අතින් තද කරගන්න එතන. ඊට පස්සේ ග්‍රීන් කලර් පයිප් ක්ලීනර්ස් කෑලි දෙක මෙන්න මේ මම පෙන්නන විදිහට හොඳට තදින් අඹර ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පෙති වශයෙන් මේක ඈඩ් කරලා හදාගන්න පුළුවන්. කෑලි 6ක් එනවා. ඉතින් ඔයාලට කැමති නම් ඊට වඩා පෙති ගන්නත් පුළුවන්. මෙහෙමත් ලස්සනයි කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට ඇදලා දෙපාරක් කරකවලා මම පෙන්නනවා වගේ චූටියට ඊට පස්සේ අතින් තද කරලා හදාගන්න. පෙති 6ම ඒ විදිහට හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම හදාගත්තා. හොඳට තදට අඹරලා හදාගන්න ළමයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ මම පෙන්නනවා වගේ මේක උඩු පැත්තට හදාගන්න ඕනේ. මේ විදිහට උඩට කරලා අතිනුත් ඔන්නෝම උඩට කරලා තද කරලා හදා ගන්නවා. ගාන්ට පෙති ටික එන විදිහට අතින් හදා ගන්න. ඊට පස්සේ ඔන්නෝම ගාන්ට හදාගෙන උඩින් චූටියට කෑල්ලක් එළිය පැත්තට වෙන්න එන්න මේ විදිහට නවා ගන්න. ඉතින් බලන්නකෝ පෙති 6ක ලස්සනම මලක් ඔන්නෝම එනවා. ඉතින් මේකට මල් රේණු ඇටච් කරගන්න ඕනේ. මල් රේණු දෙකක් මෙන්න මේ විදිහට දෙකට නමලා ග්ලූ ගන් එකෙන් මම ගම් චුට්ටක් දාලා අලව ගත්තා මෙන්න මේ විදිහට. ඉතින් මේකේ කලර්ස් කිහිපයකින්ම මම හැදුවා. ඔයාලා කලින් දකින්න ඇති මගේ වීඩියෝස් වල. මෙන්න මේ ලස්සන පොට් එක තමයි ඉතින් හැදුවේ. මේ වගේ පොට්ස් 3ක් හැදුවා. බලන්නකො ලස්සනයිද කියලා. මේක මගේම අයිඩියා එකක්. ඉතින් ලස්සනයි නම් මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න.